WWE වල අපි කවුරුත් වඩාත් කැමති වඩාත් ආදරය කරන චරිත දෙකක් තමයි ජෝන් සීනා සහ නිකී බෙලා කියන්නේ. ජෝන් සීනා සහ නිකී බෙලා කියපු ගමන් අපිට මතකට එන්නේ මේ දෙන්නගේ තිබුණු ආදර කතාව. ඉතින් ඒ ආදර කතාවට මොකද වුනේ? එතන ලස්සනට ගොඩනැගුණු මේ කතාව අවසන් වෙන්න හේතුව කුමක්ද? ඒ වගේම ජෝන් සීනා සහ නිකී බෙලා සම්බන්ධව අදටත් WWE රසකයෙන් දාන්න නොදන්න ඒ සෑම දෙයක්ම අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. එහෙමනම් අපි ආරම්භ කරමු අද වීඩියෝ. ජෝන් සීනා 2002 වසරේදී WWE සමග සම්බන්ධ වෙන අතර නිකී බෙලා 2008 වසරේදී WWE සමග සම්බන්ධ වෙනවා. 2008 වසරෙන් පසුව හමුවන මොවුන් දෙදෙනා වසර ගණනාවක් මිතුරන් ලෙස සිට 2012 වසරේදී දෙදෙනාගේ ආදර සම්බන්ධතාවය ආරම්භ කරනවා. එතෙන් පටන් මොවුන් දෙදෙනා ගොඩක් ආදරෙන් හරිම ලස්සනට දෙදෙනාගේ සම්බන්ධතාවය ඉදිරියට ගෙනියනවා. ඒ දිනවල විකාශය වූ ටෝටල් ඩීවස් සහ නිකී බෙලා එයාගේ නිවුන් සහෝදරිය වෙන බ්‍රී බෙලා සමග මෙහෙය වූ ටෝටල් බෙලාස් යන රූපවාහිනී වැඩසටහන සහ බොහෝ ප්‍රසිද්ධ ස්ථානවල ජෝන් සීනා සහ නිකී බෙලා පෙනී සිටිනවා. WWE තුලද මොවුන් දෙදෙනාම එකට තරඟවලට පවා සහභාගී වෙනවා. එලෙස තරඟවලට සහභාගී වෙන මොවුන් දෙදෙනාට ඉතාමත් සුවිශේෂී තරඟයක් 2017 වසරේ රෙසල්මේනියා 33 සඳහා නම් වෙනවා. ඒ ද මික් සහ ඔහුගේ බිරිඳ මරිස්ට එරෙහිව මිස් ටැග් ටීම් තරඟයක්. ඉතින් එදින ජෝන් සීනා සහ නිකී බෙලා විසින් ද මික් සහ මරිස් සාර්ථකව පරාජය කරන අතර එම තරඟයෙන් පසු ඉතාමත් සුවිශේෂී දෙයක් සිදු වෙනවා. ඒ තමයි එදින ෆ්ලොරිඩාවේ කැම්පින් වර්ල්ඩ් ස්ටේඩියම් එකට රැස්ව සිටි 75000කට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ ජෝන් සීනා නිකී බෙලාට කියනවා මම මේ දේ ඔබෙන් අහන්න ගොඩක් කාලයක් බලාගෙන සිටියා. එලෙස පවසා ජෝන් සීනා නිකී බෙලාගෙන් අහනවා නිකොල් ගාසියා කොලෙස් ඔබ මාව විවාහ කරගන්නවද කියලා. නිකී බෙලා එයට පිළිතුරු දෙස අවුයයි පවසමින් ජෝන් සීනාගේ යෝජනාවට එකඟ වී ඉන් අනතුරුව දෙදෙනාට දෙදෙනා සිප වැළඳගෙන එදින එම ස්ථානයට පැමිණ සිටි ජෝන් සීනා සහ නිකී බෙලාගේ පවුලේ සමාජිකයින්ගෙනුත් ආශිර්වාදය ලබා රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශංසාවත් සමග එතනින් පිටව යනවා. ඉතින් ඔවුන් දෙදෙනා 2014 රෙසල්මේනියා 33 රාත්‍රිය WWE ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන සුන්දර රාත්‍රියක් බවට එදින පත් කරනවා. WWE රෙසල්මේනියා ඉතිහාසයේ එවැනි සිදුවීමක් වූ පළමු අවස්ථාවද එය වෙනවා. ඉතින් ජෝන් සීනා සහ නිකී බෙලාගේ සම්බන්ධය පිළිබඳව WWE රසකයින් පවා වඩාත් කැමැත්තෙන් පසු වුණා. ජෝන් සීනා සහ නිකී බෙලාත් හරිම ආදරෙන් සතුටින් ඔවුන්ගේ කාලය ගත කළා. 2017 වසරේදීම නිකී බෙලා WWE සිටියේදී Dancing with the Stars කියන ඇමරිකානු නර්තන රූපවාහිනී වැඩසටහනකට තරඟකාරියක ලෙස සහභාගී වෙනවා. එහිදී ඇයට ආටම් චික් වින්ස්ලෙව් කියලා තරුණයෙකු මුණ ගැහෙනවා. එම ආටම් කියන තරුණයා තමයි Dancing with the Stars කියන වැඩසටහනේ නිකී බෙලාට හමු වූ නර්තන සහකරුවා වන්නේ. ඉතින් ආටම් ගැන මෙතන කතා කරන්නත් විශේෂ හේතුවක් තිබෙනවා. ඉතින් එම හේතුව වීඩියෝ ඉදිරියේදී අපි කතා කිරීමේ බලාපොරොත්තු වෙමින් අපි නැවතත් ජෝන් සීනා සහ නිකී බෙලාගේ කතාවට එමු. අපි පෙර සඳහන් කළ පරිදි 2014 රෙසල්මේනියා 33 දී ජෝන් සීනා සහ නිකී බෙලා ඔවුන්ගේ විවාහය ගැන පවා තීරණය කර එම සිදුවීමෙන් පසු වසරක් පමණ ගත වෙද්දී එනම් 2018 වසරේදී ඔවුන්ගේ තිබූ ආදර සම්බන්ධතාවය නවතා දැමීමට තීරණය කරනවා. එම තීරණයත් සමග ඔවුන්ගේ ආදර සම්බන්ධතාවය අවසන් වෙනවා. ඔවුන් දෙදෙනාම සඳහන් කරන පරිදි එයට හේතුව වන්නේ දරුවන්. මොකද නිකී බෙලා මවක් වීමට වඩාත් කැමැත්තෙන් පසුවත් ජෝන් සීනා එයට අකමැති වුණා. එයට හේතුව තමයි ජෝන් සීනාගේ අධික කාර්යබහුල තත්ත්වය. ජෝන් සීනා WWE වල වැඩ කටයුතු කරන ගමන් චිත්‍රපටවල වැඩ කටයුතු, රූපවාහිනී වැඩසටහන්, මාධ්‍ය සාකච්ඡාවන්, තම ප්‍රේක්ෂකයන් හමුවීම සහ රෝගී දරුවන්ගේ සැපදුක් සොයා බැලීම වැනි තවත් බොහෝ දේවල් වලට ජෝන් සීනා කාලය යොදවනවා. ජෝන් සීනා කියන්නේ තමන්ටත් වඩා තමන්ගේ වෘත්තිය ගැන, තම ප්‍රේක්ෂකයන් සහ කුඩා දරුවන් ගැන සිතන කෙනෙක්. අපි ඕනෑම කෙනෙක්ට අපේ ළමා කාලයේ වීරයෙක් සිටිනවා. WWE නරඹන බොහෝ දෙනෙක්ගෙන් ළමා කාලයේ වීරයා කවුද කියලා ඇහුවොත් ඒ හැමෝම වගේ කියන්නේ ජෝන් සීනා කියලා. ජෝන් සීනා කියන්නේ ළමා කාලයට පමණක් නොව අදටත් WWE නරඹන බොහෝ දෙනෙක්ගේ වීරයෙක්. ඔයා අදටත් WWE නරඹන කෙනෙක් නම් ඔයාට මතකද මෑතකදී WWE තුල ජෝන් සීනා සහ රැන්ඩි ඕටන් අතර සිදු වූ සංවාදය පිළිබඳව. එහිදී රැන්ඩි ඕටන් එක් අවස්ථාවකදී ජෝන් සීනාට කියනවා ජෝන් ඔබට දරුවන් සිටිය යුතුයි. ඒට පිළිතුරු ලෙස ජෝන් සීනා පැවසුවේ මට දරුවන් නැති හේතුව ඇත්තටම දැනගන්න ඕනද? ඒකට හේතුව තමයි මම පසුගිය වසර 25ම හිටියේ ඔයාලගේ දරුවන් වෙනුවෙන්. ඒකයි මට දරුවන් නැත්te කියන දේ ජෝන් සීනා එතනදී පැහැදිලි කරනවා. එම සිදුවීම WWE කතා වස්තුන් වලට අනුකූල සිදු වූ දෙයක් වුණත් ඒක තමයි සැබෑ ජීවිතෙත් ඇත්තම කතාව. ඉතින් අපි මේ පෙර සඳහන් කරපු කරුණු මත තමයි ජෝන් සීනා තමන්ගේම කියලා දරුවෙකු ගැන නොසිතා සිටීමට හේතු වන්නේ. මොකද දරුවෙකු මෙලොවට බිහි කරනවා නම් ඒ දරුවට ආදරය, කරුණාව, ඒ දරුවාගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා දෙමාපියන් හැටියට අප කැපවී සිටිය යුතුයි. ඒ සෑම දෙයකටම දරුවා සමග සිටීමට කාලය අවශ්‍ය වෙනවා. එලෙස කිරීමට නොහැකි නම් දරුවෙකු ගැන නොසිතා සිටින එකම තමා කරන්න තියෙන හොඳම දේ කියලා අපි හිතනවා. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති ජෝන් සීනා ඔහුගේ පැත්තෙන් ඔහුගේ තිබෙන තත්ත්වයක් සමග ඒ ගත් තීරණයේ වරදක් නොමැති බව. ඔයාලා දන්නවද ජෝන් සීනා තමන්ගේම කියලා දරුවෙකු ගැන නොසිතා සිටියත් දරුවන් 100,000 ගණනාවකදී ජීවිත මේ වෙද්දි ජෝන් සීනා ආරක්ෂා කරලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ වූ අසරණ රෝගී දරුවන් වෙනුවෙන් සොයා බලන
බලන මේක විශ් පදනමට ලෝකෙ තනි පුද්ගලිකු ලබාදුම් වැඩිම දායකත්වය ජෝන් සීනා ලබා දී තිබෙනවා. මේක විශ් පදනමට බැරවෙන සියලුම මුදල් අඩු ආදායම් ලාභී පවුල්වල සිටින රෝගී දරුවන් වෙනුවෙන් භාවිතා වෙනවා. එලෙස ජෝන් සීනා දරුවන් වෙනුවෙන් කරන සේවය නම් කියලා නිම කරන්න බෑ. දරුවන් නිසා ජෝන් සීනා සහ නිකී බෙලාගේ ආදර කතාව අවසන් වුණා. 2018 වසරේදීම නැවතත් ඔවුන්ගේ ආදරය නැවත ගොඩනගා ගැනීමට මොවුන් දෙදෙනා උත්සාහ කරනවා. ඒ තමයි ජෝන් සීනා නිකී බෙලාට තිබුණු ආදරය නිසාම ඔහුගේ තීරණය වෙනස් කර ගැනීමටත් එක් අවස්ථාවක උත්සාහ කරනවා. ඒ තමයි තමන්ගේම කියලා දරුවෙකු ගැන ජෝන් සීනා සිතනවා. නමුත් නිකී බෙලා ඇත්තටම ජෝන් සීනාට අවශ්‍ය දේ ඒ නොවන බව වටහා ගන්නවා. ජෝන් සීනා ගැන නිකී බෙලා තේරුම් ගන්නවා. පසුව ඔවුන් දෙදෙනා නැවත ඔවුන්ගේ සම්බන්ධය පවත්වාගෙන යාමට ගත් උත්සාහයත් අතහරිනවා. 2018 වසරේදීම මැයි මාස වන විට ඔවුන්ගේ සම්බන්ධය අවසන් වූ බව විදේශ මාධ්‍යවල පවා ඒ දිනවල වාර්තා වී තිබුණා. ඉතින් එලෙස තමයි ජෝන් සීනා සහ නිකී බෙලාගේ ආදර කතාව අවසන් වුණේ. 2018 වසරේදී ජෝන් සීනාගේ සහ නිකී බෙලාගේ සම්බන්ධය අවසන් වීමෙන් පසු නිකී බෙලා 2019 වසරේදී ආටෙම් කියන තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කරනවා. ආටෙම් කියන්නේ අපි මෙම වීඩියෝම මින් පෙර කතා කරපු නිකී බෙලා තරඟකාරියක ලෙස 2017 වසරේදී සහභාගී වූ ඩාන්සින් විත් ද ස්ටාර් කියන නර්තන වැඩසටහනේදී එයට හමු වූ ඇගේ නර්තන සහකරුවා. 2019 වසරේදී නිකී සහ ආටෙම් ප්‍රංශයේදී විවාහ ගිවිස ගන්නා අතර 2020 වසරේදී ඔවුන්ගේ පළමු දරුවා වන මැටයෝ ඔවුන් පිළිගන්නවා. ඒ අනුව නිකී බෙලාට මවක් කීමට තිබූ ආසාවද ඉටු වෙනවා. 2022 වසරේදී පැරිසියේදී නිකී සහ ආටෙම් විවාහ වන අතර අවාසනාවකට මෙන් 2024දී ඔවුන් අතර තිබූ මතගැටුම් සහ ගෘහස්ත හිංසනය යන වරද යටතේ ආටෙම්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග නිකීට අවශ්‍ය වෙන ආටෙම්ගෙන් දික්කසාද වීමට ඇය ඒ වෙනුවෙන් නීතිය සහාය ලබා 2024 වසරේ නොවැම්බර් මාස ඔවුන්ගේ දික්කසාදය සිදු වෙනවා. නීතියට අනුව ඔවුන්ගේ දරුවාගේ අයිතිය නිකී බෙලාට හිමි වෙනවා. ඉතින් ඒ විදිහට නිකී සහ ආටෙම්ගේ විවාහ ජීවිතයත් අවසන් වෙනවා. නිකී බෙලා සමග ජෝන් සීනාට තිබූ සම්බන්ධය අවසන් වීමෙන් පසු ජෝන් සීනාත් ඔහුගේ ජීවන සහකාරිය 2019 වසරේදී සොයා ගන්නවා. එම වසරේදී කැනඩාවේ වැන්කූවර්හේදී ප්ලේ ඉන් විත් ද ෆයර් චිත්‍රපටයේ රූගත කිරීම අතරතුරේදී තමයි ඔහුට ඇයව හමුවන්නේ. ඇයගේ නම සේසා රියට්සාදේ. ඇය කැනේඩියානු ඉංජිනේරුවරියක් වන අතර බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක උපාධියද ලබා තිබෙනවා. ඇය මින් පෙර මයික්‍රෝසොෆ්ට් සොනටයිප් සහ මෝටරෝලා සොලියුෂන් වැනි සමාගම්වල තනතුරුද දරා තිබෙනවා. 2020 වසරේදී ජෝන් සීනා සහ සේසා රියට්සාදේගේ විවාහය සිදු වෙනවා. ජෝන් සීනා මාධ්‍යයට පවසන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ තවමත් ඔවුන්ගේම කියා දරුවෙකු ගැන නොසිතන බවයි. ඉතින් වර්තමානය වන විට නිකී බෙලා ඇයගේ පුත් මැටයෝ සමග සතුටින් කාලය ගත කරන අතර ජෝන් සීනා ඔහුගේ ආදරණීය බිරිඳ සේසා රියට්සාදේ සමග බොහොම ආදරෙන් සතුටින් ඔවුන්ගේ ජීවිතය ගත කරනවා. ඉතින් ජෝන් සීනා සහ නිකී බෙලාගේ මේ කතාවෙන් ගොඩාක් දේවල් ඔයාලා දැනගන්න ඇති කියලා අපි හිතනවා. වීඩියෝයේ තිබුණු කරුණු වලින් ජෝන් සීනා අනිකුත් දරුවන් වෙනුවෙන් කරන සේවය පිළිබඳවත් ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. WWE ජෝන් සීනා කරපු සහ තවමත් කරන සේවය කියලා නිම කරන්න බෑ. ඒ නිසායි ඔහුට WWE විසින්ම greatest of all time කියලා කියන්නේ. ඉතින් අවසාන වශයෙන් පුංචි මතක් කිරීමක් තිබෙනවා. ඒ තමයි අපේ ළමා කාලයේ සුන්දර කළ ජෝන් සීනා 2025 නම් මෙම වසරේ දෙසැම්බර් මාස 13 වෙනිදා WWE තුළ ඔහුගේ විශ්‍රාම තරඟයට සහභාගී වෙනවා. ඉතින් ඔහුට කරන ගෞරවයක් ලෙස ඔහුගේ ඒ අවසාන තරඟය නරඹන්න කියන මතක් කිරීම කරන ගමන් අදට අපි නවතිනවා. මේ වීඩියෝ ඔයාලට හොඳයි කියලා හිතනවා නම් වීඩියෝට ලයික් කරන්න. වීඩියෝ සම්බන්ධ ඔයාලගේ අදහසුත් තිබෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම මෙවැනිම වීඩියෝ තව තවත් බලන්න ඒක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. වීඩියෝ නරඹුව ඔබ සැමට ගොඩාක් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.